7යි 8යි 9යි 2 HNB ලක්ෂ 5ක් දාන්න. බලන් ඉන්න කට්ටියත් මේක වීඩියෝ එක බලනවා නම් ලක්ෂ 5ක් දාන්න. ලක්ෂ 5ක් දෙනවතොට ලක්ෂ 5. ඔව් බයිනෝනේ මට පේනවා. ඔව් බැනපිය මට බයින්න ඕන. බැලලා මදි. මේ ට්‍රෙඩ්මිල් එක කවදාවත් යූස් කරලා නැති කට්ටිය මේ සෙන්සර්ස් පාව වැඩ කරන ඕගොල්ලොන්ගේ heart rate එක බලා ගන්න පුළුවන්. What do you do? Here start button. මෙතන countdown එකක් යන්න ඕනේ. ඒක වදින්න නැත්නම් තව පාරක් එවුවා. කෙලින් ඉන්න මෙහෙම ඕකේ. කොයි ගියත් කෙලින් ඉන්න ඕන. දැන් කසිප්පු ගහලා වගේ ඉන්න බෑ. දැන් මේකේ මේ තියෙන ස්පීඩ් එක මෙතන පෙන්නනවා. එතකොට ඔයාගේ ඇඟේ බර්න් වෙන කැලරිස් ප්‍රමාණය මෙතන පෙන්නනවා. යන ඩිස්ටන්ස් කියලා අපි සිංහලෙන් කිව්වට සූත්‍රෝකට කියන්නේ එන් දුර කියලා. මෙතන ටයිම් එක පෙන්නනවා. මෙතන පල්ස් එක පෙන්නනවා. ඒ කියන්නේ පල්ස් රේට් එක සාමාන්‍යයෙන් මැක්සිමම් heart rate එක දැනගත යුතුයි ඕනම පුජ්‍යලයක එක්සර්සයිස් පැත්තට යොමු වෙද්දී. ඒක 220න් ඔයාගේ ඒජ් එක අඩු කරාට පස්සේ එන නම්බර් එක තමයි ඔයාගේ මැක්සිමම් heart rate එක. ඕකේ? එතකොට දැන් මේක අල්ලගෙන හිටියොත් තමයි පල්ස් රේට් එක මෙතන පෙන්නන්නේ. දැන් මේ මගේ පල්ස් රේට් එක ඔන්න මෙන්නවා 94 යන්නේ. මෙතන ස්පීඩ් නම්බර් 1 තියෙන. මේ තියෙන ස්පීඩ් බටන්. ස්පීඩ් 2, ස්පීඩ් 3, ඔහම ස්පීඩ් 4 ඔහම යන්න පුළුවන්. එතකොට දැන් මේ ස්පීඩ් 6න් පස්සේ වගේ පුරුදු මෙතන වෝක් කියලාත් වැටෙලා දැන් ඇවිදින්න තමයි තියෙන්නේ. දැන් ඊට පස්සේ මෙතන බලන්න වෙනස් වෙනවා ස්පීඩ් 6 වගේ දාපුවාම මේ ජොගින් වලට වැටෙනවා. ඕකේ? ඒ කියන්නේ තව පොඩ්ඩක් හයියෙන් පළවෙනි නැත්තම් තෝ වැටේ කියලා තමයි කියන්නේ. එතකොට එතනින් එහාට දානවා නම් රන් එකට වැටුනොත් ඔයා දුවන්න ඕනේ. ඕකේ? හරි. එතකොට මෙතන තියෙන එමර්ජන්සි බටන්. හදිසියකදී දැන් මේවා එබුව ටක් ගාලා මේ නවතිනවා. මෙතනත් ස්පීඩ් අඩු වැඩි කරගන්න පුළුවන්. ඉන්ක්ලයින් දාගන්න පුළුවන්. ඔය වගේ එක ගලෙන් කුරුල්ලෝ ආනකට ගහන්න පුළුවන්. machine එකක් මේක. And I'm see you next time. Tomorrow? Are you coming? Okay, have a good day. Ciao. මෙතන තියෙනවා hoist වගේ original USA machines. Okay, මේ copy නෙමෙයි. මේකට කියන්නේ අපි rocket කියලා. Rotary torso කියලා. Torso කියන්නේ ඔයගොල්ලෝගේ upper body එකට. ඒ torso එක training කරගන්න මේ ඇවිල්ලා බලන්න නැතරම් අනවශ්‍ය මේ දේ වැඩිපුරම බහුලවම රැඳෙන තැනක් ඇඟ කැත වෙන ඒරියා එක තමයි අපේ මේ core area එක. ඒක හදා ගන්න පුළුවන් හොඳ සුපිරි මැෂින් එකක් මේක. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන මේ හැන්ඩල් එක මෙහෙම කරපුවාම මේකේ range of motion එක හදා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් වැඩි හැරෙන්න බැරි කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට මේ 40 වගේ දාගෙන ඊට පස්සේ 60 වලට යන්න පුළුවන්. ඊට පස්සේ 80 යන්න පුළුවන් නැත්නම් 100 යන්න පුළුවන්. දැන් මගේ range of motion හොඳයි. මෙතන training කරන ගොඩක් අයගේ range of motion හොඳයි. ඒ නිසා I'm going to start with 100. Okay? තේරුණාද මම යකවසන්න බා. මෙතන තියෙනවා rocket කියලා. ඒ කියන්නේ දැන් මේක බලන්න මේ stable. මේක වැඩි හෙල්ලෙන්නේ කරන්නේ නැහැ. නමුත් මේක මෙහෙම ඇද්දොත් මේ පැත්තට හරවන්න ඕන. මේ පැත්තට හරවපුවම දැන් මේක ස්ටේබල් නෑ. මේක ස්ටැබිලයිසේෂන් හදා ගන්න පුළුවන් හොඳ chance එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා මේ මැෂින් එකෙන්. පේනව නේද? මම බෝට්ටුවේ නිකන් ඕස්ට්‍රේලියාව යනවා වැඩක් මේක. හරි. එතකොට රත්තරන් මෙතන තියෙනවා මෙන්න මේක. මේක කොයි වෙලේ chest එකට set වෙන්න ඕන. ඒක හදා ගන්න මෙන්න මෙතනින් ඇද්දා මේක. මෙහෙම මිටි නම් කම්කරු උතනම් සිකුටි කියලා මෙතෙන්ට දාගත්තා. පස්සේ කිව්වා ගොසයිමස්. අරිගතෝ. කියලා මෙන්න මෙහෙම හිටියා. ධනිස් දෙය දාගත්තා. මෙතනින් weight එක select කරගත්තා සුද්දෝ. Okay? select කරගෙන ඔයා මේ පැත්තට දැන් හැල්ලා හිටියට ඔයාගේ chest එක තියෙන්න ඕන මේකේ. දැන් මේක මට සිකුටි වැඩි. ඒ හින්දා මම පොඩ්ඩක් කම්කරු වලට දාගත්තා. දැන් මෙහෙම ඉන්නේ. Now you rotate it. Rotate. දැන් අර unstable ගතිය තියෙන නිසා තව exercise එක හොඳයි 2. Okay? repetition ගානක් හදා ගන්න ඔයාගේ target එක අනුව coach ඒව කරලා දෙයි. ඊට පස්සේ මේක මෙහෙම දාගත්තා. අනිත් පැත්තට කැරකුවා. දැන් මේ පැත්තට හැරිලා මේකේ chest එක මෙහෙම දාගත්තා මෙහෙම. දැන් අරිගතෝ ගොසයිමස් කියලා මේ පැත්තට ජව්වා. Yeah. තේරුණානේ? තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ? මෙතර කියලා දෙලා තේරෙන්නේ නැද්ද? මල්ලි. මල්ලි. අල්ලගන්නේ කෝච් කෙනෙක් නැති වෙයි. එපාද? බෑ. හරි නේද? දෙපැත්තටම සමාන විදිහට ගහන්න, okay? Thank you so much. දාම කියනවා වගේ මේ දවා කියලා දෙන්නේ
ආනුන්ට අහලා හැදෙනුන්ට හැදෙන්න අනිතුන්ට ඕන මගුලක් කරගන්න